2017 level POPPK trigonometry question එක 17 වෙනි ප්‍රශ්නය A කොටස රෝම ඉලක්කම් 1 පළවෙනිට තියෙන්නේ දෙවාරයක් cos 60 ඍණ θ ඍණ cos θ බෙදීම sin θ සමානයි මූල 3 බව පෙන්වන්න. එතකොට අපි LHS ලියගමු. LHS left hand side සමාන වෙන්නේ දෙවාරයක් cos 60 θ කියන්නේ cos cos තමයි sin sin විදිහටම cos 60 භාගයෙන් cos θ ධන sin 60 මූල 3 බෙදීම 2යි වාරයක් sin θ ඍණ cos θ බෙදීම sin θ සමාන වෙනවා මෙතන cos දෙක වර භාගයේ 1යි cos θ එතකොට මේ cos θ අඩු වෙනවා එතකොට cos θ පද නැති වෙනවා දෙවාරයක් මූල 3 බෙදීම දෙක කියන්නේ මූල 3යි sin θ එතකොට sin θ බෙදනහම මූල 3යි sin θ සමානයි මූල 3 සමාන right hand side වලට left hand side වලින් පටන් ගන්න right hand side වලින් කරගන්න. පළවෙනි උත්තරය තියෙනවා. ඒකේ පළවෙනියට මේ වරහණිය ඉවත් කරගෙන භාගයේ cos θ ගන්නවට පහක් දීලා තියෙනවා. මූල 3 බෙදීම දෙකයි sin θ ගන්නවට ලකුණු පහක් දීලා තියෙනවා. අවසාන පිළිතුරට බව පෙන්වීම කරගෙන ගියත් තව ලකුණු පහක් දීලා තියෙනවා. ලකුණු 15 total එකක් දීලා තියෙනවා. එතකොට මුළු ලකුණු 150න් 15 complete. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 අපිට දීලා තියෙනවා ABCD චතුරස්‍රයක් ඒකේ ABC සහ ABC ත්‍රිකෝණ දෙකක් දත්ත ඒගොල්ලෝ දීලා තියෙනවා. මේ මූලික දත්ත ටික දීලා තියෙනවා. ඊට පස්සේ AD සමාන AB දත්තයක් විදිහට PPK දීලා තියෙනවා. මම ඒක ලකුණු කරගෙන තියෙනවා. මෙතන ගුණාංශක 40ක් වෙන්නේ. ඒකත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට කියන්නේ පළවෙනියට ABC ත්‍රිකෝණය සඳහා sin ප්‍රමේය යෙදීමෙන් AC බෙදීම AB සමානයි 2 cos 40 බව පෙන්වන්න. පළවෙනියට මේක පෙන්වන්නේ රෝම ඉලක්කම් 2 A වල ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය AC බෙදීම sin 80 සමානයි AB බෙදීම sin 40. අපිට ඒක තව සිද්ධ කරගන්න පුළුවන්. දැන් sin 80 කියන්නේ 2යි sin 40 cos 40. එතකොට අපිට අවසාන පිළිතුරේ 2යි cos 40 කියන එතකොට අපිට පේනවා ඒක තමයි ගන්න තියෙන්නේ කියලා. AC බෙදීම AB මෙතනට ගන්න. AC බෙදීම AB 2යි sin 40 cos 40 බෙදීම sin 40 සමාන වෙනවා 2යි cos 40. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා එලෙසම ADC ත්‍රිකෝණයට sin ප්‍රමේය යොදලා AC බෙදීම AD සමානයි sin 20 ධන alpha බෙදීම sin alpha බව පෙන්වන්න කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයට sin ප්‍රමේයයෙන් AC බෙදීම AD සමානයි sin 5 ඍණ 20 ධන alpha අපිට මේ කෝණේ 5 ඍණ 20 ධන alpha කියලා පැහැදිලිව ලියා ගන්න පුළුවන්. මෙතන මුළු ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව 5 මේ දෙක ගියාම 20 ධන alpha අඩු වෙනවා 5 එකෙන්. එතකොට මේ කෝණය ඉන්නේ බෙදීම sin alpha AD ට ස්ටැන්ඩින්
එවිට එනවා ඒ මෙතන අපි දන්නවා sin phi වෙන d කියන්නේ sin d එහෙනම් අපිට කෙලිම ලියා ගන්න පුළුවන් මෙතන සමානයි කියලා දාලා sin 20 දාන alpha බෙදීම sin alpha කියලා ඒගොල්ලෝ දීලා දෙන පිළිතුර. ඊට පස්සේ අපිට මේ දීලා මේ අපි හදාගත්ත සමදදාව දෙකෙන් කියන්නේ AC බෙදීම AB සමාන 2 cos 40 AC සමාන AC බෙදීම AD සමාන sin 20 දාන alpha බෙදීම sin alpha කියන ප්‍රතිඵල දෙක භාවිතයෙන් තමයි හදන්න තියෙන අපිට. කියන්නේ ඒගොල්ලෝ කෙලින්ම මේ කෝණ අතර සමදදාවක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒක බව පෙන්වන්න කියලා. ඒ බව පෙන්වීම කරන්න අපිට අපෝහණය කරන්න තියෙන්නේ. එතකොට අපිට මේවා මේ විතර දෙක භාවිත කරලා තමයි කරන්න තියෙන්නේ. අපිට අපි දන්නවා AD සමාන AB වෙනවා. එන්න A දත්තේ භාවිත කරලා අපිට මේ පද දෙක සමාන කරන්න පුළුවන්. එතකොට කෙලින්ම ලියා ගන්න AD සමාන AB බැවින් මේක 1 කියලා නම් කරගමු. මේක 2 කියලා නම් කරගමු. බැවින් 1 කමා 2 දෙකෙන් 1 කමා 2 2යි cos 40 සමානයි sin 20 දාන alpha බෙදීම sin alpha සමානයි AB AC බෙදීම AB වගේ එකක් ලියා ගන්න. ඔබ ඒගොල්ලෝ ඒ අදහස ගන්නවා. දැන් මේ දෙක අපිට සමානයි. මේකට දාන්න පුළුවන්. අපිට තියෙන සම්බන්ධය තමයි sin පව වෙනන් තියෙන සම්බන්ධය තමයි sin 20 දාන alpha සමානයි 2යි sin alpha cos 40 නැත්නම් 2යි cos 40 sin alpha කියන ඔක තමයි පෙන්නන තියෙන සම්බන්ධය. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සම්බන්ධතාවය භාවිත කරලා cos alpha සමානයි 2යි cos 40 ඍණ cos 20 බෙදීම sin 20 කියන සම්බන්ධතාවය පෙන්වන්න හදලා වෙනන් මේකෙන්. එතකොට අපි මේකේ දාගත්තොත් sin 20 දාන alpha කියන්නේ පළවෙනිට ගන්න දෙකල හිටියෝ sin 20 දාන alpha කියන එක අපි ප්‍රසාරණය කරගත්තොත් sin 20 cos alpha දාන cos 20 sin alpha එන්නේ අපි sin alpha වලින් බෙදාගත්තොත් දෙකක sin alpha තියෙන එක කැඩලා යනවා cos alpha තියෙන එකේ sin alpha බෙදනවා cot alpha හැදෙනවා. ඉතුරු ටික මේට අඩු කරලා යට මෙතන ඉතුරුන sin 20 ඒකෙන් බෙදුවම අපිට අවශ්‍ය පිළිතුර එනවා. එතකොට ඒකට මම දින විදිය එහෙනම් අපි එහෙම sin 20 දාන alpha සමානයි sin 20 cos alpha දාන cos 20 sin alpha alpha සමානයි 2යි cos 40 2යි cos 40 sin alpha sin alpha පද තුන බෙදනවා. එතකොට එන්නේ මෙතනින් sin 20 cot alpha මෙතනින් එන්නේ cos 20 සමානයි මෙතනින් එන්නේ 2යි cos 40 cos 40 ඊට පස්සේ අපිට කෙලින්ම පේනවා මෙතන cos 20 මේ පැත්ත අඩු කරලා sin 20 බෙදුවම අපිට අවශ්‍ය පිළිතුර එනවා. අපිට අවශ්‍ය සම්බන්ධතාවය වෙනවා cot alpha සමානයි 2යි cos 40 ඍණ cos 20 බෙදීම sin 20 මේ රෝමිලකන් දෙක කොටසට ලකුණු දීලා තියෙන්නේ. පළවෙනියට මේගොල්ලෝ මාකින් ස්කීම් එකේ ලෙවල් දාලා තියෙන්නේ
සයින් ප්‍රමේය දීමෙන් කියලා ABC ත්‍රිකෝණයක් කියලා නෑ. ඊට පස්සේ නැවත සයින් ප්‍රමේය දීමෙන් කියලා ඔයගොල්ලෝ ත්‍රිකෝණ දෙකට වෙනම දාලා සයින් ප්‍රමේය කියලා දාලා දීපත් ඒ ලකුණු හම්බ වෙනවා. ඒකට සයින් ප්‍රමේය දාන පළවෙනි කොටසේ ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ ABC මේ සම්බන්ධය මෙතන 2 sin 40 cos 40 කියලා ගත්තාට තව ලකුණු 5ක් දාලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකට තව ලකුණු 5ක් දීලා තියෙනවා මෙතන. මේකේ අවසාන උත්තරයට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ ABC ත්‍රිකෝණයේ sin ප්‍රමේය දාලා මේ සම්බන්ධය ගන්නකොට තව ලකුණු 10ක්. ඒ වගේම අවසාන පිළිතුර ගන්නකොට ලකුණු 5ක් දීලා තියෙනවා. දැන් ටෝටල් එක sin ප්‍රමේය දාලා ගන්නකොට 15 20 30 40ක් දීලා තියෙනවා. එතකොට 40යි මෙතන ලකුණු 55යි complete. ඊට පස්සේ මේ කොටසට මෙතන AD සමානයි AB බැවින් කියලා ඒ අදහස තියෙනකොට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ සමදතාවය ගන්නකොට තව ලකුණු 5ක් දීලා තියෙනවා. ඒකේ අවසාන පිළිතුරට එම් ලකුණු දීලා නැහැ. මොකද ගුණ කිරීම ඊට පස්සේ තියෙන්නේ සරල. ඊට පස්සේ මෙතනදී මේ සමදතාවයේදී sin 20 cos alpha දාන cos 20 sin alpha කියලා ප්‍රසාරණය කරගෙන තියෙනකොට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ අවසාන පිළිතුරට ගියාට තව ලකුණු 5ක් දීලා තියෙනවා. එතන ටෝටල් මෙතන ලකුණු 20ක් හම්බ වෙනවා. ඒ ටිකෙන් එතකොට මුළු ලකුණු මේ ටිකට ලකුණු 60ක් හම්බ වෙනවා. ඒකත් එක්ක මෙතන ලකුණු 75ක් වෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව. ඊගානේ ඉතුරු තව පොඩි කොටසක් තියෙනවා. ඒක මම බෝඩ් එක මකාගෙන ඉතුරු ටික කරනවා. ඊට පස්සේ අවසාන කොටස රෝම ඉලක්කම් දෙකේ අපිට තියෙන්නේ රෝම ඉලක්කම් එකෙහි තිබ්බ 2 cos 60 θ වෙන cos θ දෙදීම sin θ සමාන මූලතල කියන සමීකරණේ මේ θ බිඳුව 90ද නැසන අර්ථ දක්වලා වලින් ඉන්නේ සම්බන්ධය භාවිතා කරලා අපිට මෙතනින් cot alpha සමානයි අංශක 30යි කියලා පෙන්නන්න තියෙන්නේ. මේ මෙතන මේ තියෙන සම්බන්ධයෙන් මේක හදාගෙන අපිට පෙන්නන්න තියෙන්නේ. ඒකට අපිට පැහැදිලි වෙනවා 2 cos අපිට මෙතන 40යි 20යි 20යි කියලා තියෙන හින්දා මෙතන එකම කෝණය 20 20 දිනවා. 40 කියන එක අපිට ලියන්න පුළුවන් 20 60න් 20 කඩුනාම 40 එන්නේ. එතකොට අර අපි කියන අර ස්ට්‍රක්චර් එකට අපිට මේක ලියා ගන්න පුළුවන්. එතකොට 2 cos අර 60ට අපිට ලියා ගන්න පුළුවන්. 2 cos 60 ඍණ 20 ඍණ cos 20 දෙදීම sin 20 කියලා අපිට මේක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න ඕනේ දැන් අපම නිකන් ලියාගත්ත එක. ඒක ගානේ ලියන්න බෑ. පොඩ තියෙන ගාන මම බෝඩ් එකේ මෙතන ලියාගත්තේ. එතකොට අපිට ලියන්න පුළුවන් θ සමානයි අංශක 20 වන 20 සඳහා රෝම ඉලක්කම් එකෙන් කියලා අපිට ලියන්න පුළුවන් cot alpha සමානයි අංශක cot alpha සමානයි මේ සම්බන්ධය වෙන්නේ අතනට අරක දාලා මූල 3යි. එවිට alpha සමානයි අංශක 30යි. අපිට තවදුරටත් ලියා ගන්න පුළුවන් අරක දීලා තියෙන ටික පරිමාණයකට අනුව මම අපිට කියුණාම බේරම් alpha කියන එක කොහොමද 0.90 ඇදලා තියෙන්නේ. ඒකත් ක්‍රම ලියා ගන්න පුළුවන් 0.90 වඩා විශාලයි alpha කුඩයි අංශක 90යි කියලා. මේ කොටසේදී පළවෙනියට මෙන්න මේ සමතාවය ලියා ගන්නවට මේ කොටසේදී පළවෙනියට මේ කොටස ඉමර්ජ් කර ගන්න ඔයගොල්ලෝ ඒකට ඔයගොල්ලෝ ගන්න ලේසි. මොකද ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කියන මේ කොටස මෙතන මේ θ සමානයි 20 සඳහා සහ එක රෝම ඉලක්කම් එක භාවිත කරනවා කියලා තියලා ඔයගොල්ලෝ ලියලා තියෙන එකට ලකුණු 5ක් ලකුණු 10ක් හම්බ වෙනවා. ඒ වගේම ඊට පස්සේ අවසානයේ මෙන්න මේ කොටසට මූල 3 ආදේශ කරගන්න ලකුණු 5ක් මේ අවසානට ලකුණු 5ක් ඒතන ලකුණු 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ අවසානයේ alpha සමාන 30යි අංශක 30යි කියලා ලියන එකට ලකුණු 5ක් හම්බ වෙනවා. එතකොට මුළු ලකුණු මෙතනින් 25ක් හම්බ වෙනවා. එතකොට total එක 100ක් completed.
ඊට පස්සේ ගානේ අවසාන කොටස b කොටස අපිට තියෙන්නේ ත්‍රිකෝණමිතික සමීකරණයක්. ඒකේ තියෙන්නේ cos 4x ධන sin 4x සමානයි cos 2x ධන sin 2x. අපිට කෙලින්ම sin 4x වෙන sin 2x cos 2x වෙන cos 4x විදියට ගන්න පුළුවන්. sin 4x වෙන sin 2x කියන්නේ sin c ඍණ d ආකාර සමීකරණයක්. sin c ඍණ d වුණොත් අපිට එන්නේ 2යි sin c ධන c ඍණ d බෙදීම 2 වාරයක් cos c ධන d බෙදීම 2 කියලා. එතකොට sin 4x වෙන sin 2x කියන එක අපි පියවර පියවර යන ඒ level paper එකේ මේව ලියන්න ඕනේ. කෙලින්ම ඔයගොල්ලන්ට පියවර කීපයක් එකපාර ලියන්න පුළුවන් නම් හොඳයි. මේක අපිට ලියන්න පුළුවන් 3යි sin මේ කෝණ දෙකේ අන්තකය බෙදීම 2 කියන්නේ sin x sin 4x කින් 2ගේ x සර්කල් එක දෙකින් දාන්න. ඊට පස්සේ කෝණ දෙකේ i බෙදීම 2 එතකොට එන්නේ sin 3x සමානයි cos 2x cos 2x. ඊට පස්සේ මේකට තියෙන්නේ 2යි sin b ඍණ c බෙදීම 2. ඒ කියන්නේ මේ කෝණය අඩු කරලා එන කෝණය දෙකකින් බෙදලා ගන්නවා. එතකොට එන්නේ 2යි sin x කියලා. ඊට පස්සේ මේ කෝණ දෙක එකතුවේ භාගය ඒ කියන්නේ sin 3x එන. ඊට පස්සේ අපිට දෙකට දෙක බෙදනවා. sin x පොදු පදයක් වෙනවා. ඒක මෙහෙට වරණයම පසර ගන්න පුළුවන්. එතකොට අපිට පොදු පදයේ ඉතරගෙන පොදු සාධකය ඉතර අරගෙන cos 3x ऋण sin 3x සමානයි බිඳුවයි කියලා ලියගන්න. ඊට පස්සේ sin x සමානයි බිඳුව හෝ එම නිසා sin x sin x සමානයි බිඳුව හෝ cos 3x ऋण sin 3x සමානයි බිඳුව කියලා ලියන්න. sin x සමානයි බිඳුව පිට ඒක හැම තියෙන උඩේ වෙලාවට ඊට පස්සේ අපිට sin 3x මෙහෙට දාලා දකුණු පැත්තට දාලා cos 3x ඉන්න පැත්තෙන් බෙදානකොට ලියන්න පුළුවන් tan 3x සමානයි 1යි කියලා අපි බෙදා ගන්නවා. දැන් cos 3x බිඳුව වෙන්න බෑ. එහෙනම් අපි ලියනවා මක් නිසාද cos 3x අසමානයි බිඳුවයි කියලා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් sin ප්‍රමේයම sin x සමානයි බිඳුව ඒ sin බිඳුව කියන එක සමානයි sin බිඳුවට and tan 3x කියන එකයි tan 5 බෙදීම 4ටම සමානයි. අපිට මේකට ලියන්න පුළුවන් x සමානයි n 5 ධන ඍණ n වෙනි බාරයක් මෙතන මේ තියෙන කෝණය කියන්නේ බිඳුව කියලා. එතකොට ගන්නවා බිඳුව ගන්න නෑ මොකටද n 5 අපි n කියන්නේ නිකල සංඛ්‍යාවක්. එතකොට පළවෙනි උත්තරේ තමයි x සමානයි n 5. අනිත් පැත්තෙන් අපි දෙනවා 3x tan වලින් එන්නේ n5 n හරි m හරි n5 ගන්න මේ කෝණය අපි m කියලා ලියගමු m5 ධන 5 බෙදීම 4 කියලා අපි දෙනවා. එතකොට සාධාරණ පිළිතුර. එතකොට x කියන එක ලියගන්න පුළුවන් m5 බෙදීම 3 ධන 5 බෙදීම 12 කියලා. මෙතන m කියන්නේ නිකලයක්. මේක තමයි පිළිතුරු දෙක අවසාන ප්‍රශ්න සඳහා. ඊට පස්සේ මේ ගානදී මෙතන මේ සම්බන්ධතාවයේ මූලික සම්බන්ධතාවයේ මේ සම්බන්ධය හදාගත්ත ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ ගුණිතයක් ලෙස ලියාගත්තට දෙපසට ලකුණු 5 බැගින් දීලා තියෙනවා.
ඊට පස්සේ මෙතන මේ සම්බන්ධතාවයේ ගුණගිනි මතය සර්වසාමාන්‍ය අපිට පිළිතුරට යන දායක සම්බන්ධතාවය හදාගත්තට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ sin x සමාන බිඳුව කියලා හෝ කියන එකේ sin x සමාන බිඳුව කියලා ලියගෙන තව ලකුණු 5යි. ඊට පස්සේ cos 3x sin 3x සමාන බිඳුව හෝ නැත්නම් sin 3x cos 3x සමාන බිඳුව කියලා ලියගෙන තව ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ tan 3x සමාන 1යි කියලා දාගන්න තව ලකුණු 5ක් මක් නිසාද cos 3x අසමානයි බිඳුව වෙන්න ඕනේ කියලා ඒ තාර්කයේ ලියලා තියෙනවා ලකුණු ලියලා කොහොමද හරි ලියලා තියෙනවා ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ අවසානයේ සාධාරණ සමීකරණ ලියලා අවසාන සාධාරණ x සාධාරණ අගයන් ගන්නකොට සාධාරණ විසඳුම් ගන්නකොට ලකුණු 10ක් දීලා තියෙනවා. ටෝටල් එක ලකුණු 50ක් මෙතන තියෙනවා. ඒකත් එක්ක ලුගානේ 150යි 150 කම්ප්ලීට් වෙනවා.